සාමාන්‍ය ළඟ ඉන්න කට්ටිය දුරස්ත වෙන්නේ ඒ සම්බන්ධතා කැඩෙන එක. දැන් උදාහරණයක් විදිහට මම ඔයාලට කියලා දෙනවා අපේ එක ළමයෙක් ගියා ගෝලෙක් ඉන්ස්ට්‍රක්ෂන් කපල් එකක් ඒ කාලේ ඒ කපල් එකේ කොල්ලා ගියා මුණ කැම්පස් එකට. කෙල්ල ගියා යාපනයේ. කාලයක් යනකොට ඒක නැතුව ගියා. හොඳට තිබුණ එකක් ඉතින් අපි දන්න විදිහට. ඉස්සෙල්ලාම කොළඹට ආව කට්ටිය හම්බ වෙන්න එහෙම ගිහලා නැත්තර නැතිලා ගියා. කොල්ලටත් එහෙක් කෙල්ලෙක් යනවා. කෙල්ලටත් ඉතින් තමිල් කෙනෙක් හරි හොඳයි කියලා හිතෙන්නේ ඇති. දැනුත් ඉන්න කපල් එකක් කොල්ලා ෆ්‍රින්කෝ නැගෙනහිර පැත්තේ කෙලවරේ ෆ්‍රින්කෝ වල ඉන්න නැගෙනහිර පැත්තේ කෙලවරේ කෙල්ල දපුරේ ටෙක්නපයි මේක දෙන්නම ටෙක්නොලොජි ඉතින් මගේ ගෝලේ එයා ඒ දෙන්නත් ඉන්ස්ට්‍රක්ටින් කෙල්ල දපුර ලංකාවේ එක්කෙනෙක් නැගෙනහිර අනිත් කෙනා බස් නායක දැන් එනවා නුවරට එහෙම කට්ටිය එනවා මම සමහරලාට මට දෙනවා ස්ටේටස් එකෙන් පෙන්නනවනේ නුවරට කුරුණෑගලට වගේ ඇවිල්ලා කට්ටිය කතා බහ කරලා එහෙම යනවා මට හිතෙනවා තව ටික කාලයක් යද්දී එහෙම වෙන්න එපා කියලා අපි හිතමු. ඔය පැමිණීම ටිකක් අඩු වෙයි. ඇයි? දුරට යන්න සම්බන්ධතාව අඩු වෙනවා. හැබැයි ළමයි දුරට යන්න සම්බන්ධතාව අඩු වෙන්නේ නැති සම්බන්ධතා දෙකක් මේ ලෝකේ තියෙනවා. දෙකක්. එකක් තමයි මේ ඔයාලගේ දෙමව්පියන්ගේ අතර සම්බන්ධතාවය. දුරට යන්න ශක්තිමත් වෙනවා. ඇයි ඒ? දැන් ගෙදරින්දී අම්මලා ගණන් ගන්න නැහැ නේ. අම්මලාට ඇහෙන්න දාන්න එපා. නෑ මම බයින්නේ නැහැ ඉතින් මම කියන්නේ දැන් ගණන් ගන්න නැහැ නේ කැම්පස් කියලා මාස් දෙකකින් විතර එන්නකො සම්බේ අම්මලාගේ තාත්තලාගේ දෙන ආදරේ ළඟට කෑමක ගෙනල්ලා බෙදලා ගෙනත් දෙනවා කනකම් බලාගෙනත් ඉන්න සමාඩ අඩුපහඩුත් දෙනවා තේ ටික වෙලාවකට හදලා දෙනවා ළඟටම ගෙනත් දෙනවා සතියක් විතර යනකොට විශේෂයෙන්ම ගෑනුමට තමයි මේක වෙන්නේ සතියක් විතර යනකොට අම්මා කියනවා උයලා තියෙන බෙදාගෙන කන්න එහෙම තමයි කියන්නේ තව සතියක් මාසයක් විතර යනකොට ඔන්න අම්මා කියන්න පටන් ගන්නවා මේ කැම්පස් කියලා. වැඩක් නැහැ. කැම්පස් උගන්වන්නෙත් නැහැ ගෙදරට ලයින්. ගෙදර වැඩකුත් කරන්නේ නැහැ ෆෝන් එක බොමින්. ඕනනම් මේ ගිහිල්ලා උයනවා කිසි වැඩක් කරන්නේ නැහැ. අන්න ඒ ගන්න එක. එහෙම තමයි අම්මලා. හේතුව අම්මලා ළඟ ඉන්නකොට එයාලා අපිට වටිනාකමක් දෙනවා. එහෙම තමයි සලකන්නේ. දුරට ගියාම එයාලට අපිව මතක් වෙනවා වැඩි. ඒක තමයි අම්මලාගේ තියෙන ආදරේ. රට එහෙම ගියොත් එහෙම ඔයාලගේ අයියලක් එහෙම රට ඇතිනේ. කොහොමද ආදරේ? හැමදාම කෝල්ලක් වයි ගන්න ඇති. ඒ හැටි. අම්මලා තාත්තලා ආදරේ ළමයි දුරට යන්න වැඩි වෙනවා. ඒ හැටි. අනිත් ඒ වගේ කට්ටියගේ තියෙන ආදරේ වගේ නෙමෙයි. අනිත් අයගේ තියෙන ආදරේ වගේ නෙමෙයි අම්මලා තාත්තලා ආදරේ දුරට යන්න වැඩි වෙනවා. මං කිව්වා එහෙම දුරට යන්න වැඩි වෙන සම්බන්ධතා දෙකක් තියෙනවා. ඒක අනිත් එක ළමයි. ගුරුත්වාකර්ෂණය. දුරට යන්න එයා ඇද ගන්නවා වැඩි. දුරට යන්න අදිනවා. දුරට යන්න අදිනවා. එහෙම අදින්න එයා ගබඩා කරන ශක්තිය තමයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියලා කියන්නේ. කියන එක තේරුණානේ? හරි.